Hi guys, 2025 පටන් ගනිද්දිම TRC එකෙන් දැම්ම අප්ඩේට් එක. ඔයා ජනවාරි 28න් පස්සේ ෆෝන් එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම TRCSL approved ෆෝන් එකක් ගන්න ඕනෙමයි කියලා. ඉතින් මේ ගැන වැඩිදුර තොරතුරු මම මීට සති දෙකකට කලින් වීඩියෝ එකක් දැම්මා. මෙතන උඩ කාඩ් එකෙන් ඔයාලට ගිහිල්ලා බලා ගන්න පුළුවන් වැඩිදුර තොරතුරු. ඉතින් ඔයා ජනවාරි 28කට කලින් ෆෝන් එකක් අරගෙන ලංකාව ඇතුලේ පාවිච්චි කරා නම් ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාට ඒ ගැන දැනගන්න පුළුවන් මම කලින් කිව්වා වගේම මගේ කලින් වීඩියෝ එක බලුවා. අපි බලමු ඔයා ජනවාරි 28ට පස්සේ ෆෝන් එකක් ගත්තා නම් එහෙම නැත්නම් ජනවාරි 28ට පස්සේ රටේ ඉඳන් කවුරු හරි ෆෝන් එකක් ඔයාට ගෙනෙල්ලා දුන්නා නම් එහෙම නැත්නම් ඔයා රටේ ඉඳන් ඇවිල්ලා ලංකාවේ පාවිච්චි කරන් ඉන්න බලන්නවා නම් ඔයාට මොකද මේකට වෙන්නේ කියලා මේගොල්ලෝ දැනට කියලා තියෙන විදියට ඔයාට ඔප්ෂන් එකක් හම්බෙලා තියෙනවා ඉන්ඩිවිජුවල් ඉමේල් රෙජිස්ට්‍රේෂන් කරන්න. ඔයාලට පේනවා මෙතනක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්ඩිවිජුවල් ඉමේල් රෙජිස්ට්‍රේෂන් කියලා. අපි යමු මේකට. මේකට ගියාට පස්සේ ඔයාලට පේනවා තනි පුද්ගල ඉමේල් ලියාපදිංචිය කියලා තියෙනවා. ඉතින් එයාලා කන්ෆරන්ස් එකක් තියලා මේක හොඳටම දැනුවත් කරා මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එයාලා කියන විදිහට ඉදිරියේදී එයාලගේ ස්වයංක්‍රීය පද්ධතියක් එනවා මේ සිස්ටම් එක කරන්න. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඔයා ෆෝන් එක අරගෙන ලංකාවට ආවට පස්සේ වෙබ්සයිට් එක through ඔයාලගේ ෆෝන් එක රෙජිස්ටර් කරගන්න එක. මේකට මුදලක් ගන්නවද එහෙම නැද්ද කියන එක ගැන මෙයාලා හරියට දැනුවත් කිරීමක් තාම කරේ නැහැ. එයාලා කියන්නේ ගැන ඉදිරියේදී දැනුම් දෙනවයි කියන එක. මේ ගැන වැඩියෙන් තොරතුරු දැනගන්න ඕන නිසා මම TRC එකට කෝල් එකක් දුන්නා. එයාලා කිව්වේ දැනට මෙන්න මේ ෆෝම් එක සබ්මිට් කරලා තියන්න. ඊට පස්සේ එයාලා අපිව කන්ටැක්ට් කරගන්නවා කියලා ඊළඟට මොකක්ද වෙන ප්‍රොසෙස් එක ගැන දැනුවත් කරන්න. අපි ගිහලා බලමු මොකක්ද මේ ෆෝම් එක කියලා. මේ ෆෝම් එකේ ඔයාලට තියෙනවා ඔයාගේ ෆෝන් එක TRCSL රෙජිස්ටර්ඩ් නැත්නම් විතරක් මේ ෆෝම් එක ෆිල් කරන්න කියලා. කලින් කිව්වාගේ ජනවාරි 28ට කලින් ඔයා ලංකාවේ ඇතුළේ ෆෝන් එක එකපාරක් හරි පාවිච්චි කරා නම් ඔයා මේක ෆිල් කරන්න යන්න එපා. මෙතන තරු ලකුණු දාලා තියෙනවා ෆිල් කිරීම අනිවාර්යයි. මෙතන ඔයාගේ නම ඇතුළත් කරන්න. ඒත් එක්කම පෝස්ටල් ඇඩ්‍රස් කියන්නේ ඔයාගේ ගෙදර ලිපිනය. ඒත් එක්කම ඊමේල් එක මෙතන ඇතුළත් කරන්න. මෙතන ඔයා ඇතුළත් කරන්න ඔයාගේ ෆෝන් නම්බර් එක. ඒත් එක්කම ඔයා මෙතන ඇතුළත් කරන්න නැෂනල් ඩෙන්ටිටි කාඩ් එකේවත් ඔයාගේ ID කාඩ් නම්බර් එක. මෙතන ඔයා ඇතුළත් කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ ඉමි නම්බර් එක. ඉතින් ඔයාට මේක සෙටින්ග්ස් වලින් ගිහිල්ලා about එකෙන් ගිහිල්ලා බලා ගන්න පුළුවන් ඔයාගේ ඉමි නම්බර් එක මොකක්ද කියලා. එහෙම නැත්නම් තරුවයි #0.6 ගහලත් ඔයාගේ ඉමි නම්බර් එක මොකක්ද කියලා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ෆෝන් එක ඩුවල් සිම් එකක් නම් ඔයාගේ තියෙනවා තව ඉමි නම්බර් එකක්. ඒ ඉමි නම්බර් එකත් ඔයාට මෙතන ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ තියෙන එක ඉමි නම්බර් එකක් නම් ඔයා මේක විතරක් ඇතුළත් කරලා ෆෝම් එක සබ්මිට් කරන්න. ඒ වගේම එයාලා මේ වගේ දැනුවත් වීමක් කරා. ඔයා ජනවාරි 28න් පස්සේ ලංකාව ඇතුලෙන් ඔයා ෆෝන් එකක් ගත්තා නම් ඒක TRCSL රෙජිස්ටර්ඩ් නැති තැනකින් නම් ඔයා ෆෝන් එකක් ගත්තේ. එයාලගේ ස්වයංක්‍රීයව මෙසේජ් එකක් එනවයි කියලා ඔයාගේ ෆෝන් එකට. ඔයාගේ ෆෝන් එක TRCSL රෙජිස්ටර්ඩ් නැහැ. ඒ නිසා ඔයාගේ ෆෝන් එක ගත්ත තැනට මේක දැනුවත් කරන්න කියලා. ඒ කියන්නේ ඔයා ජනවාරි 28න් පස්සේ ෆෝන් එකක් ගන්නවා නම් අනිවාර්යෙන්ම ඔයා ෆෝන් එකක් ගන්න ලංකාව ඇතුලේ TRCSL එකේ රෙජිස්ටර්ඩ් වෙලා තියෙන ආයතනයකි. ඉතින් ඔයාලට පුළුවන් ඔයා ගත්ත ෆෝන් ෂොප් එක TRCSL එකේ රෙජිස්ටර්ඩ්ද කියලා බලන්න මෙන්න මෙතනට ගිහිල්ලා මම මේ ලින්ක් එකක් පල්ලෙහාන් දාලා තියන්නම්. ඔයාලට පේනවා මේ ලින්ක් එකට ගියාට පස්සේ ඔයාට අදාළ දිස්ත්‍රික් එක සිලෙක්ට් කරලා මෙතනින් ඔයාලට බලන්න පුළුවන් ඔයා ගත්ත ෆෝන් ස්ටෝර් එක මේකේ රෙජිස්ටර්ඩ් වෙලා තියෙන එකක්ද කියලා. 2025 ජනවාරි අන්තිම වෙද්දි TRC එකෙන් දැනුවත් කරලා තියෙන දේවල් එක්ක ඔයාලට කරන්න තියෙන ඔයාගේ ෆෝන් එක TRCSL එකේ රෙජිස්ටර්ඩ් නැත්නම් මෙන්න මේ ඉමි රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක ෆිල් කරන්න විතරයි. මම කලින් කිව්වා වගේ ජනවාරි 28ට කලින් ලංකාව ඇතුලේ ෆෝන් එක භාවිතා කරන කෙනෙක් නම් කොයිම වෙලාවකවත් මේක ෆිල් කරන්න එපා. මේක අදාළ වෙන්නේ ජනවාරි 29න් පස්සේ ෆෝන් එකක් රටේ ඉඳන් අරගෙන ආපු කෙනෙක්ට තමයි. මේ වීඩියෝ එකේ කියපු දේවල් වලින් ඔයාලට මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට රිප්ලයි එකක් දෙන්න. TRCL එකෙන් මොනවා හරි තවත් අප්ඩේට්ස් ආපු ගමන් මම ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා දෙන්නම්. එතකන් සුබ දවසක්.